සුබ දවසක් යාළුවනේ. අද වීඩියෝ එකක් ගේන්න හිතුවා. අද වීඩියෝ එකක් ගේන්න ඇත්තටම මේ වීඩියෝ එක ගේන්නේ නවක අලුතින් මැණික් ව්‍යාපාරයට එකතු වෙන නැත්නම් අලුතින් මැණික් ව්‍යාපාරයට එකතු වෙලා ගේමක් ගහන්න හදන වැඩි ලොකු මුදලක් අතේත් නැතුව තියෙන එකෙන් ඒක නාස්ති කරගන්න නැතුව ගමනක් යන්න හදන කොල්ලන්ට. හරිද? මේ ඒ අය වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක කරන්නේ. ගොඩක් අය කතා කරලා කියනවා ඒ කියන්නේ එහෙම තමයි මේ මැණික් බිස්නස් එකට එන්න එපා දවසෙන් කෝටිපතියෝ වෙන්න. එහෙම chance උත් තියෙනවා. ඒක ඉතින් ලොතරැයි වගේ තමයි නේද? නමුත් අපි ලාභ ගන්න නම් ඔයාලා හිතන්න එපා මෙහෙන් ගලක් අරන් රත්නපුරෙන් අරන් ආයි නීති කර විකුණන්න නැත්නම් වෙන කොහේ හරි මාකට් එකේ විකුණන්න. ඒක හරිම අමාරු වැඩක්. රෆ් එකේ බිස්නස් එකක් කරත් පොඩි ගල් අරන් කරත් ඒ කියන්නේ අපි අනිවාර්යෙන් ඒ ගල එහෙම මොකක් හරි දෙයක් ඒකට කරන්න ඕනේ. වෙලෙන්ද කියන්නේ ඒකයි. ඒක ගේමක්. ඒක අපි මොකක් හරි විශේෂීකරණයක් කරන්න ඕනේ ගලට. පෙලක් අය කට් කරනවා, පෙලක් අය බර්න් කරලා විකුණනවා, පෙලක් අය ගල් සුද්ධ කරලා හදලා ගාලා පළු ගාලා ඉරලා ලොකු ගල් අරගෙන ඒ විදිහට කරනවා. ඒ කියන්නේ ඒ මොන විදිහෙන් කරත් බලන්න එයාලා එතෙන්දී ඒ ගලට බිස්නස් එකේ ඉන්නේ වෙලෙන්දෝ ගලට අගේ වැඩි කරලා තියෙන ගලේ මොකක්. ඒ කියන්නේ මොනා හරි දෙයක් කරලා අගේ වැඩි කරනවා. ඒ කියන්නේ ඒ වෙලෙන්දෝ ඒ අවස්ථාවේදී ඒ ගලට අගේ වැඩි කරනවා. අපිත් අනිවාර්යෙන් ඒ විදිහට මොකක් හෝ දෙයක් කරන්න ඕනේ. එතකොට මම මේ කියන්නේ දැන් අලුතෙන් ඔය බිස්නස් එකට ඇවිල්ලා එහෙම අර පොඩි සාමාන්‍ය මුදලක් අතේ තියාගෙන ගේමක් ගහන්න හදන ඒ අපේ කොල්ලන්ට තමයි මේ කියන්නේ. try කරලා බලන්න. මම කියන්නම් හොඳ ට්‍රික්ස් එකක්. ඔයාලා ලොකු ගල්, ඒ කියන්නේ ඔය පළදු තියෙන ගල් තියෙනවා ලොකු ගල් සාමාන්‍යයෙන් ඔක්කොම විදිහ ඇරහැර, බුත්තල, ලුණු ගල, ඒ කියන්නේ ඒ වගේ ඒ පැති වලට වැඩිපුර තියෙනවා මේ රක්වානේ පොලේ එහෙමත් පොඩ්ඩක් තියෙනවා. රැහැරණියා වගේ එහෙමත් තියෙනවා. නැත්නම් රත්නපුර උනත් ඒවා වෙනම තියෙනවා ලොකු ගල්, පළදු ගල්, රෆ් එකේ කටු ගල්. ඒ කියන්නේ බොහොම අඩු මුදලකට ගන්න පුළුවන් ඇත්තටම. අඩු මුදලකට තියෙනවා. ඒවා ඔයාලා සාමාන්‍යයෙන් අරන් කරලා බලන්න. ඒ ලොකු ගල් අරගෙන ඒ ගල් කඩන්න, ඉරන්න. ඒ කියන්නේ ඕනිම ලොකු වෙලෙන්දෙක් වුණත් කවුරුණත් මේක හැමෝම කරන දෙයක්. ගල් අරගෙන ඒ කියන්නේ ගල් ඇතුලේ නොපෙනෙන කෑලි තියෙනවා. දැන් හිතන්නකෝ මලුක්කමට ගත්ත මේ නිල් පොඩ්ඩක් කියලා. නිල් මලුක්කමක් ටිකක් සයිස්. ඕක ඇතුලේ කොහේ හරි ඕක ඉරලා ඔයාලට කැරට් දෙකක ලූප් ක්ලීන් ගලක් හදාගන්න පුළුවන් වුණා. ඔයාලට කොහොම හොඳ මුදලකට විකුණ ගන්න පුළුවන්. අන්න ඒ වගේ ඒ chances එනවා. එතකොට අර ගල අරන් තියෙන්නේ මලුක්කමට. එතකොට ඔයාලා අඩු මුදලකට ගන්නෙ. මලුක්කමටම වික්කනම් රුපියල් 5000ක් 10000ක් වැඩිපුර සමානට විකුණන්නත් පුළුවන් වෙයි. නමුත් අර ගල පොඩ්ඩක් try කරලා බලන්න. ඒ කියන්නේ අවදානමක් ගන්න ඕනි. අවදානමක් ගන්න නැතුව එහෙම කරන්න බෑ. ඒ කියන්නේ මේ බිස්නස් එකේ කොහොම කරත් ලාභ ලබන්න නම් අවදානමක් ගන්න ඕනි. ඒ ඉස්සර වගේ අර කෝටිය වටින ගල ලස්සට ගෙනත් දෙන සීයලා රත්නපුරේ පතල් කපන එයා මාමලා ඒ දැන් නැහැ. දැන් ඉන්න අය මැණික් ගැන දැනුම තියෙනවා. සමාජ මාධ්‍ය ඒවෙන් ඔක්කොගෙම ඒක ව්‍යාප්ත වෙලා තියෙන්නේ දැන්. ඒ හින්දා එහෙම නැහැ. අපි අනිවාර්යෙන් අවදානමක් ගන්න වෙනවා. හීට් කරන්න ඕනේ, කට් කරන්න ඕනේ. එක්ක ඔය වගේ කඩනවා, ඒව ඉරනවා, ඒ වගේ වැඩක් කරන්න ඕනේ. ඒ කියන්නේ මොනවා හෝ දෙයක් ඒ ගලට තියෙනවා ඒ දෙන්න ඕනේ ට්‍රීට්මන්ට්. මම ඒවා ඉස්සරහදී කතා කරන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බිස්නස් එකේ මම කියන මාකට් එකේ ඉන්න වෙලෙන්දෝ අතීතයේ පටන් මැණික් ව්‍යාපාරය කරගෙන ආපු වෙලෙන්දන්ගේ අතින් ඒ කියන්නේ යාලා ජෙමොලොජිස්ට්ලා නොවුනට නමුත් බිස්නස් එක තුළ ගලාගෙන ආපු යම්කිසි දේවල් තියෙනවා. ඒ කියන්නේ ඒ ගලට ඒ ට්‍රීට්මන්ට් තියෙනවා. ඒ ට්‍රීට්මන්ට් කළා කියන්නේ ඒ ට්‍රීට්මන්ට් එකෙන් සමහරට ගලට හානියක් වෙන්නත් පුළුවන්. දැන් ඔය මලුක්කමක් අරන් කැඩුවහම කැරට් දෙකක් නෙවෙයි එක කෑල්ලක් වන් නැතුව සාමාන්‍යයෙන් ලොස් වෙන්නත් පුළුවන්. තමයි සමහර රුපියල් 4000කට 5000කට 6000කට ගත්ත ගලක් වෙන්න පුළුවන්. සම්පූර්ණයෙන් ලොස් කරන්න දෙයක් නැහැ.
ඒ ගල් කෑලි ටික ලස්සනට තියලා කවදා හරි ඒකටත් මොකක් හෝ දෙයක් එයි කියලා ඉස්සරහට try කරන්න ඕනේ. එහෙම තමයි. ඒ කියන්නේ අවදානමක් තියෙනවා. ගල් බර්න් කරන්න ගියහම පෙලක් කලාවට අපි හිතන විදිහට ගල එන්නේ නැහැ. ගල සුදු වෙනවා. එක්කෝ පළදු වලින් ගල යනවා. ඒ කියන්නේ ගල පළදු වෙනවා. ඇතුලේ අපිට පේන්නේ නැතුව ගෙවුඩස්සේ තිබුණු පළදු මතු වෙනවා. එතකොට ඒ වගේ දේවල් වෙනවා. එහෙම තමයි. ඒ වගේම තමයි chances වෙනවා. ඒ කියන්නේ chance ගලක් ආවොත් ඒ වගේම තමයි ලාභේ. අනිවාර්යෙන් දැන් මම කතා කරගෙන හිටියේ අර ලොකු ගල් අරගෙන කඩන්න. ඔයාලා ඒ කියන්නේ මලුක්කන් තියෙනවා ලොකු සයිස් එකේ පුෂ්පරාග ඔය නිල් හැම જાතියෙම තියෙනවා. අරගෙන try කරලා බලන්න. ගල් කඩනවා ගුවහම මෙහෙමයි. ඔයාලා බිස්නස් කරනකොට ඔය ජෙමොලොජි වගේම දැන් මැනික් බිස්නස් ගුවහම ඔය හැමෝම එකපාරටම ඉස්සෙල්ලාම බිස්නස් එකට එන එක්කෙනෙක් ඉස්සෙල්ලාම දැන් ජෙමොලොජි. ඇත්තටම ඒ වගේම ජෙමොලොජි තරම්ම වැදගත් වෙන දෙයක් තමයි මේ බිස්නස් එකට කටින් කියන්නේ. ඔය කටින් පොඩ්ඩක් try කරනවා. ඒ කියන්නේ බොහොම සුළු කාලයක් තුල ගලක් ඉරන්න පළදු ගා ගන්න එහෙම අල්ල ගන්න පුළුවන්. කොල්ලෙකුට පුළුවන් විශේෂයෙන්. මම ගෑනලමට බෑ කියනවා නෙමෙයි. එයාලටත් පුළුවන්. එයාලා දක්ෂ කටරලා ඉන්නවා ලේඩිස්ලා. මේ එහෙම නෙමෙයි මම අර කතාවට කිව්වේ. මේ එහෙම අල්ල ගන්න පුළුවන්. ගල් මැෂින් එකක් ගන්න පුළුවන් නම් හරි කොහොමද ගමකින් ගල් ඉරලා එහෙම බලන්න. ගල් ඉරුවහන් ඇතුලේ කෑලි මතු වෙනවා. අපිට ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඒවෙන් ලොකු ලාභ ලබන්න පුළුවන්. මං කිව්වේ ඒ කියන්නේ ලොකු ලාභ ලබන්න තියෙන අවස්ථා. ඒක try කරලා බලන්න. ඒක හොඳ ක්‍රමයක් යාළුවනේ. ඒ කියන්නේ මම ප්‍රාර්ථනා කරනවා ඒක try කරලා කාට හරි හොඳ ලාභ ගන්න ලැබෙන්න කියලා. ඇත්තටම මෙහෙම වෙනවා නම් ගොඩක් සතුටුයි. කවුට හරි එහෙම try කරලා බලලා මම කියන්න හිතට ගොඩක් සතුටුයි. try කරලා බලන්න. මම ඔයාලට තව මන් දන්න දේවල් ඉස්සරහට මට පුළුවන් වෙලාවට කියන්න. මාව බලනවා නම් කවුරු හරි ඒකටත් බොහොම ස්තුතියි. ඔයාලට කියන්න දෙන්නේ ඒ කියන්නේ මේක හැම වෙලේම ගේම. හොඳට හිතන්න. නොපෙනෙන පැත්ත ගැනත් හිතන්න. ඒ කියන්නේ දිනන්න පුළුවන්. මේක අපිට අපේ රටේ සම්පතෙන් ගොඩ යන්න පුළුවන්. අපි හැමෝටම ගොඩ යන්න පුළුවන්. ඔයාලටත් මේකට එන්න try කරන හැමෝටම ජය වේවා. සුබ ගමන.